Hi guys, welcome to my channel. අද මම ආවා අලුත් වීඩියෝ එකක්. ඒ තමයි දවස් 3ක් එක දිගට අපි කොහොමද වෙසක් සැමරුවේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ 29 30 31 කියන දවස් 3ෙම මම කරපුවා ඔයාලට බලන්න පුළුවන්. දැන් ඔයාලට බලන්න පුළුවන් 29 වෙනිදා මම කරේ මොනවද කියලා. 29 වෙනිදා රෑ ටික විතරයි පොඩි කොටසක් තමයි 29 දවසෙන් තියෙන්නේ. හැබැයි ඔයාලට 30 31 කියන දවස් දෙකේදී ටිකක් දිග දවස් දෙකක වීඩියෝ එකක් බලන්න පුළුවන්. මේකේ තියෙන්නේ කියන්නේ 29 වෙනිදා රෑ මම වෙසක් කූඩු හදපු ටික තමයි තියෙන්නේ. මේ සැරේ නම් අපි ගොඩක් වෙසක් කූඩු හැදුවේ නෑ. අපි මේ සැරේ වෙසක් කූඩු 7ක් හරි 8ක් හරි තමයි හැදුවේ. ඉතින් ඒ ටිකත් හැදුවේ අපි රෑනේ. නැත්තම් අපිට තව හදන්න තිබුණා. ඒ වගේම බල්බ් වල ටික ඔක්කොම දැම්මෙත් 30 වෙනිදා. හැබැයි 29 වෙනිදා බල්බ් වල දෙකක් විතර දැම්මා. ඒ වගේම මම දිගටම වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝම මගේ channel එක subscribe කරලා තියන්න. ඉතින් මම දැන් ඔය පෙන්නන්නේ මම හඳේ පොඩි වීඩියෝ කැලක් ගත්තා. ඒකත් මේකට ඉතින් නිකන් ඇඩ් කරලා දැම්මා. හරි ඉතින් ඔයාලට දැන් පේන්නේ අපේ ගෙදර වෙසක් කූඩු ඔක්කොම හදලා ඉවර වෙච්ච වෙලාවේ. හැබැයි තව එක කූඩුවක් තියෙනවා. අනිත් එක තමයි ඊට පස්සේ දවසේ. ඒ කියන්නේ වෙසක් පොය දවසේ මම තව කූඩුවක් හැදුවා. ඒක මම ඔයාලට පෙන්නයි සමහරට මේ වීඩියෝ එකේදී. ඒ කියන්නේ ඒක හදන්න නෙමෙයි හිටියේ. ඒ කූඩුව මේ අර ෆිට කරන කූඩුව වර්ග එකක්. ඒ කියන්නේ මේ මැදට දාන පොඩි පොඩි අර කෑලි තියෙනවනේ කූඩුව ෆිට කරන. ඒ කෑලි නැති වෙලා තිබුණා. ඒක නිසා ඒක අතෑරලා දාලා තිබ්බේ. කොහොම හරි අපිට ඒ ටිකක් හොයාගන්න පුළුවන් වුණා. ඒ කෑලි ටිකක්. ඊට පස්සේ ඒකත් අපි හැදුවා කූඩුව. ඉතින් ඔය තියෙන්නේ අපි හදපු ඔක්කොම කූඩු ටික. ඊට පස්සේ හදපු එක නෑ. ඒක ඊළඟ දවස් උදේ තමයි. දැන් ඔය මම ඔයාලට පෙන්නන්නේ මම මම නෙමෙයි අපි හැමෝම ওই කුරු ටික හදලා නිදාගෙන ඉඳ එකමාර විතර වුණා. හරි. ඔය තියෙන්නේ නම් දෙවෙනි දවසේ. ඒ කියන්නේ 30 වෙනිදා පොය දවස. මම ඔයාලට පෙන්නුවේ අපි කුරු ටික ඔක්කොම එල්ලලා තියෙන විදිහ. උදේ තමයි කුරු ටික එල්ලුවේ. ඊට කලින් දවසේ බල්බ් වල ටිකක් එල්ලුවානේ. ඉතුරු ටික එල්ලුවා අද. ඒ ටිකත් මම වීඩියෝ කරලා ඇති. හරි. ඔය තියෙන උඩ තට්ටුවේ තියෙන ටික. ඇත්තටම නැගිටිනකොට ඉතින් තාත්තා ටිකක් එල්ල තමයි තිබ්බේ කොහොමත්. මම ඔයාලට පෙන්නන්නේ අපේ ගෙදර ඉස්සරහ තියෙන වංශ. ඉතින් ඒක තමයි මං කිව්වා ඔයාලට තොරණක් තියෙනවා කියලා. ඔයාලට පේනවත් ඇති. ওই තොරණ තියෙන්නේ අතන. ඒක මම ඔයාලට ආයිත් රැට පෙන්නන්නම්. ඔය අපේ රඹුටන් හැදිලා තියෙනවා. ඒ උනාට එකක්වත් අපිට කන්න වෙන්නේ නැහැ. මොකද ඔක්කොම වඳුරු ඇවිල්ලා කනවා. ඔය දැන් ඉතින් පොඩ්ඩක් තියෙනවා. ඒ උනාට ඒවත් කන්න හම්බෙන්නේ නැහැ. ඔය බල්බ් එකට මම ගොඩක් ආසයි. ඒක මම වැඩ කරනවද කියලා බලන්න තමයි යන්නේ. ඒක අපි හැම අවුරුද්දෙම ගේනවා. මොකද ඒක වැඩ කරන්නේ නැහැ. එක අවුරුද්දයි දාන්න පුළුවන්. ඊළඟ අවුරුද්ද බලද්දී එක්ක කැරකෙවෙන්නේ නැහැ. නැත්නම් ලයිට් පත්තු වෙන්නේ නැහැ. එහෙම එක එක දේවල් තියෙනවා. හරි. ඔන්න 30 වෙනිදා රෑ. ඒ කියන්නේ පොය දවසේ රෑ. ඔන්න අපි එදා තමා ඔක්කොම ලයිට් ටික දාලා බැලුවේ. ඔයාලට පේනවා ඇති මාර ලස්සනක් තිබ්බා. ඉතින් අපි මේ සැරේ බල්බ් අලුතෙන් ගෙනාවේ මං හිතන්නේ 3ක් හරි 4ක් හරි. ඉතුරු ටික කලින් තිබ්බ ඒවා. ඉතින් බල්බ් නම් ගේන එකේ සීමාවක් නැහැ. මොකද කොච්චර ගෙනාවත් ඇති වෙන්නේ නැහැ. මාර ලස්සනයි මේ බල්බ් දැම්මම. ඔයාලට පේනවා ඇති ලස්සන නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අනිත් එක මම ඔයාලට පෙන්වන්නේ අපේ ගෙදර ඉස්සරහා තියෙනවා කියලා පන්සල. අපේ ගමේ පන්සල. ඒකේ තොරණක් තියෙනවා. මං හිතන්නේ මේ පැත්තේ තියෙන ලොකුම තොරණ එක. ඒක රෑට තමයි කියන පැලේසට දාන්න යන්නේ. ඉතින් මම ඔයාලට ඒකත් පෙන්නන්නම් අනිවාර්යෙන්ම. මේ ඒකත් මාර ලස්සනයි. ඉතින් ඒ පන්සලට ගියාමත් අපේ ගෙදර පේනවා. මොකද අපේ ගෙදර ඉස්සරහම වගේ තමයි තියෙන්නේ. හැබැයි මට වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා මතක විදිහට. කොහොම හරි පන්සලට හොඳ නම් අපේ ගෙදර පේනවා. අපි ගස් වලට දාන්නේ නැහැ සාමාන්‍යයෙන් බල්බ් එක. මොකද අපි දාපු හැම සැරේම ඒවා පිච්චුණා. හැබැයි මේ සැරේ මොන වුණත් ආසාවට ඉතින්
දාලා බැලුවා. අඹ කහටත් දැම්ම, රඹුටන් කහටත් දැම්මා. ඒකෙන් කියන්නේ ගොස් වලට දැම්ම මාර ලස්සනක් තියෙන නිසා තමයි දැම්මේ. ඔය තියෙන්නේ මනි ප්ලාන්ට් එකක්. හරියටම පේනවද දන්නේ නැහැ රෑ නිසා. ඔය මනි ප්ලාන්ට් එකටත් අපි දැම්මා. මේ ඉතින් එතකොට ගස් 3කට වගේ දැම්මා මං හිතන්නේ. ඔව් 3කට දැම්මා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි අපේ ගෙදර නම් වැල් වෙසක් කුඩු දාලා දෙන්නේ. ඊට පස්සේ හිතුණා වෙසක් කුඩු මදිද කියලා. අවුලක් නැහැ. ඉතින් ඊළඟ සැරේ මීට වැඩිය හදන්න තමයි අපි හිතන් ඉන්නේ. හරි ඉතින් ඔන්න මම දැන් හදන්නේ අපේ ගෙදර ඉස්සරහ තියෙන පන්සලේ තොරණ බලන්න යන්න. ඉතින් මම ඔයාලවත් එක්කන් යන්න. හරි ඉතින් ඔය තියෙන්නේ ඒ තොරණ මේක මට දිග්ග පළල නම් දැන් මතක නැහැ. මේකේ ජාතක කතාව තමයි විදුර ජාතකය. හරි ඉතින් ඔය විදිහට තමයි 30 වෙනිදා. ඒ කියන්නේ පොය දවසේ ඉවර වුණේ. ඊට පස්සේ දැන් ඔයාලට ඔය පේන්නේ 31. ඒ කියන්නේ ඉරිදා පොයට පස්සේ දවස. ඉතින් ඔය යන්නේ කොහෙද කියලා ඔයාලට දැනටමත් පේනවා. ඔය තියන්නේ මිදෙල්වල පන්සල. ඉතින් මේ සැරේ වෙසක් කලාපේ නම් කරලා තියෙනවා මිදෙල්වල පන්සල. එතකොට ඒක තමයි ජාතික වෙසක් කලාපයට අනුව නම් කරලා තියෙන පන්සල. මේක නම් යන්නම බැරෑට අවසරත් එහෙමයි සෙනඟ වැඩි. අපි ඒක නිසා දවල් තමයි ගියේ පන්සලට. අපි හිතුවේ දවල්ටත් යාගන්න බැරි වෙයි කියලා. කොහොම හරි දවල් නම් එහෙම ලොකු සෙනඟක් හිටියේ නැහැ. ඉතින් මම පන්සල ඇතුළේ නම් ගොඩක් දේවල් වීඩියෝ කරන්න ගියේ නෑ. මොකද ඒක හරියන්නේ නෑනේ. ඉතින් ඔයාලත් මිදෙල්වල පන්සලට කියන්න. ඒක මාර ලස්සන පන්සලක්. ඉතින් එහෙනම් ඉස්සරහට බලන්න මම පොඩි වීඩියෝ ටිකක් ගත්තා. ඔන්න ඔය ටික තමයි ගොඩක්ම ලස්සන. මොකද මේ ඔතන මේ බුදු පිළිමය ළඟ ලස්සනට ඒ කියන්නේ හාමුදුරුවෝ වඩින විදිහට පිළිම හදලා තියෙනවා. ගොඩක් දුරට ඒ කියන්නේ ගොඩක් දිගට තිබ්බා. මම ඔයාලට ටිකක් පෙන්නනවා මෙතන. මේ දිගටම තියෙනවා මේවා. ඒ කියන්නේ පන්සලට එද්දිත් එළිය වාහන වලින් එද්දිත් මේ ටික පේනවා. මේ ටික බලන්නම තමයි මම ගොඩක් ආවේ. මාර ලස්සනයි ටික. ඉතින් ඔන්න මම ඔයාලට මුල් ටිකේ ඉඳන්ම නෑ ටිකක් මැද ඉඳන් වගේ අවසානට යනකම් පෙන්නලා තියෙනවා. හරි ඔන්න ඒ පන්සලෙන් අපි දැන් ඔය එළියට ආපු වෙලාව තමයි ඔයාලට පේන්නේ. මම තව ටිකකින් ඔයාලට පන්සල ඉස්සරහා මට ගන්න බැරි වුණානේ වීඩියෝ කොටසක්. ඒ ටික මම පාරෙන් එහා පැත්තට ගිහිල්ලා ඔයාලට අරගෙන දාලා තියෙන මේ වීඩියෝ එකේදී. ඉතින් ඒකත් ඔයාලා බලන්න. දැන් මේ මිදෙල්වල පන්සලට ගියා අපි 31 වෙනිදා. ඒ කියන්නේ ඔයාලට ඊළඟට බලන්න පුළුවන්. අපි මාතර ගිහිල්ලා රෑ කොහොමද වෙසක් බැලුවේ කියලා. මම ඒ කොටස වෙන වීඩියෝ එකකින් ගේන්න තමයි හිතුවේ. මොකද ඒක ටිකක් දිග නිසා. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අනිවාර්යයෙන්ම මම ඊළඟට දාන අපේ මාතර ටවුන් එකේ වෙසක් කොහොමද කියලා ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න.